හයි අද මම පටන් ගන්නවා අලුත්ම වීඩියෝ සීරීස් එකක් data structures ගැන. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි arrays. array එකක් කියලා කියන්නේ සරලවම කිව්වොත් එකම වර්ගයේ දත්ත එහෙම නැත්නම් data සමූහයක් එක පෙළට මතකයේ තියාගන්න පුළුවන් ක්‍රමයක්. මේක වැඩ කරන්නේ contiguous memory allocation කියන concept එක මත. ඒ කියන්නේ මේ දත්ත ටික තියෙන්නේ එක ළඟ. හැම දත්තයකටම අංකයක් තියෙනවා. අපි ඒකට කියන්නේ ඉන්ඩෙක්ස් එක කියලා. array එකක ඉන්ඩෙක්ස් එක පටන් ගන්නෙ බිංදුවේ ඉඳන්. ඇයි අපි array පාවිච්චි කරන්නේ? ඒකට ප්‍රධානම හේතුව තමයි ස්පීඩ් එක. කම්පියුටර් සයන්ස් වලදී අපි මේකට කියනවා big of 1 කියන time complexity එක. ඒ කියන්නේ දත්ත කොච්චර තිබුණත් ඔයා ඉන්ඩෙක්ස් එක දන්නවනම් ඒ දත්තය හොයන්න යන්නේ එකම එක කාලයයි. ඒ කියන්නේ පළවෙනි දත්තයත් 100 වෙනි දත්තයත් ලක්ෂය වෙනි දත්තය වුණත් මොන දත්තයවා හොයන්න ගියත් ඒ ඔක්කොටම ගතවන්නේ එක හා සමාන වූ කාලයක් විතරයි. ඉතින් දැන් වාට ස්ක්‍රීන් එකේ පේන්නේ array වලට example එකක්. ඉතින් මේ example එක වලට බලන්න පුළුවන් array එකක් declare කරන විදිය, දත්තයක් access කරන විදිය ඉතාමත් වේගවත් සහ ඒ වගේම array එකක දිග, ඒ කියන්නේ length එක බලන විදිය සහ වැදගත්ම දේ තමයි array එකක size එක වෙනස් කරන්න බෑ. ඉතින් මේක තමයි array ගැන මූලිකම දේවල් ටික. මම හිතනවා ඉතින් ඔයාලට ඒක පැහැදිලි ඇති කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු linked list ගැන. ඉතින් ඒක කොහොමද array එකත් එක්ක වෙනස් වෙන්නේ සහ ඒක usage එක කොහොමද කියන එක ගැන අපි ඊගා වීඩියෝ එකේදී කතා කරමු.